දන්න අය මට හෙල්ප් එකක් දෙන්නකෝ මේක හදන්න මට කීයක් වගේ යයිද කියලා. මේ ඔක්කොම කුඩු වෙලා රේසර් 4ක් ඕනි කිව්වා, කුරුස 4ක් ඕනි කිව්වා, ඔයිල් සීල් 2ක් ඕනි කිව්වා. තව කීයක් අයිද දන්නේ නැහැ නේද? කුගානක් ඇයි වගේ. කුරුස 4ක් ඕනි මේවා. මේ 952යි වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේවට ලක්ෂ 15කට එහා මේක හදලා තියෙනවා, රිපෙයාර් කරලා තියෙනවා ලක්ෂ 15කට වැඩි. ගිය කන්නේ ලක්ෂ 7ක හැදුවා. දැන් මේ පාරත් ඉතින් ලක්ෂ 1.5 2ක් යයි මේ ටික හදාගන්න. මේ රෙට්ටේ අරන් අවුරුදු 20ක් විතර වෙනවා. තාම රුපියල් 50000ක හදලා නැහැ. තාමත් ඉතින් සුපිරියට වැඩ. ඉතින් එක පාරෙන් ස්ටාර්ට් වෙනවා. තමන්ට වැඩ කරන්න බැරි නම් මේ වගේ වාහන ගන්න හදන්න එපා ඔයාලා. මොකද ලොකු අමාරුවක වැටෙනවා. මට දැන් මම ඒක අත්විඳලා තියෙන්නේ. ගෝලියෝ විශ්වාස කරලා වාහන නම් රන් දෙන්න එපා. ලොකු අමාරුවක වැටෙනවා. මිනිසුන්ට වැඩ කරලා දෙන්නනේ මේවා ගන්නෙ. අරගෙන ඉතින් මිනිසුන්ට වැඩ කරලා අවසානයේ මේ අපිට මේ පොල්ල තියලා මේ මිනිස්සුත් මාරු වෙනවා. කොහොමද මටත් දැන් මේවට ලක්ෂ 3ක් විතර ගන්න තියෙනවා. තාමත් ඒවා දෙන්නේ නැහැ. දැන් කන්න 3-4ක් වෙනවා. ඉතින් දෙන්නේ නැහැ මිනිස්සු. අපි කොච්චර කොහොම වැඩ කරලා දුන්නත් කොහේ හරි අදයක් කියලා නිකන් ලෙස්සලා යන මිනිස්සු ඉන්නේ. මේ වගේ වාහන ගන්න අපට කිසිම වැඩක් නැහැ. ෆිනෑන්ස් කම්පැනි වලට ඉතින් හොඳයි. ඉතින් මේ මිනිස්සු දිනුන වෙනවා. අපිට අන්තසරණ වෙනවා. අපි වැඩක් නැහැ. මිනිස්සුන්ට වැඩ කරලා දුන්නත් මිනිස්සු දෙන්නේ නැහැ. සල්ලි ටික දෙන්නේ නැහැ. මොකක් හරි බයිලයක් ගහලා මේ සල්ලි දෙන්නේ නැතුව එහෙම අකාරිනවා. මොනෝක තමයි ඉතින් ඇත්ත තත්ත්වය ඉතින්.